කඩාගෙන ආවා. කිරියම කිව්වා මේක සුපිරි පොලොස් ගෙඩිය කියලා. මෙන්න මේක හොඳ. මේ පොලොස් මම මේ ගෙඩිය විතරයි කඩන්න ගියේ මේ ලොකු ගෙඩිය. මේ කඩන්න ගියට පස්සේ දාලා කික්කෙන් දාලා ඇද්ද පාර මේකයි තව ගෙඩි 3ක්ම වැටුණා. මේ ඉස්සගෙන ඉන්න පුළුවන් උනේ මේ ඔන්න කිරියම වැඩ පටන් අරගෙන. පියත් ඉල්ලත්තා වලවල ටිකකුත් හරලා වුණා. ඔව් ඒක ගේන්න යන්න ඕනේ මේ. එන්නේ අලු කවුරුත් කේක් මේ කන්ද කවුද නෙන්නේ. මේ අතේ කොහොල්ල වගේ ගෑම කොහොල්ල චුට්ටක් මම කොහොල්ල ගෑවෙන්නේ නැති වෙන්න කියලා තඩි කොළ జాතියක් තිබිලා මේ අල්ලගෙන ආව කොලෙන්. මං කිව්වේ දැන් මේ ටැංකිය තියෙන්නේ. ඉතින් ටැංකිය ගාවින් තමයි වත්තට ගොඩ වෙන්නේ. මේ ඔය නාය ගියපු පාර වෙන්න ඕනේ මං හිතන්නේ මේ ගම්මිරිස් හැදිලා තියෙනවා හොඳට. කරාල් ටිකක් සෑහෙන්න තියෙනවානේ. කොයි පේනවද ඔයාලට? මේ තියෙන්නේ. හරිද මේක වැටිලා මේ. මෙතනින් ඔන්න ඔහම යන්න නැත්තම් මේක ලස්සනට පාර තිබ්බා. මේ මෙතනින් උඩින් යන්න හරිද? මෙතන පොල්ලෙලි වගේක් දාලා. හරිද? මේ තියෙන්නේ තරපේක කපිලා සිංගල් කයිද. මේ සිරෙප්පුවකට ලෙලි ඔය ගෙනල්ලා දාලා මේ පොල් කඩපුවාම මේ හරි ඉඳගෙන මේ ලෙලි අරනවා. ලෙලි අරලා අරකට අරින්න. කල් තියා ගන්නවා නම් පොල් මේ මොකද්ද? ලෙල්ල පිටින් අර කෑම කාමරේට දාලා. මේ කොහොල්ල ගෑවිලා දැන් හැමතැනම ගෑවෙනවා මේ. මෙහෙම තමයි තියෙන්නේ බං. කවුරු හරි ඇවිල්ලා. මේ තියෙන පහලට පේන විදිහ. දැන් අපි මෙතන මේ ටැංකිය ගාවින් උඩට නැගගෙන ආවෙමි. පාරේ. කොස්ගහ අර තියෙන කොස්ගහ. මේ ඒක ගාවට යන්කෝ. මේ තියෙන වත්ත පේන විදිහ. කුරුඳු ගස්, ගම්මිරිස්, කෙසෙල්, පොල්, පුවක් ඕවා තමයි තියෙන්නේ. දැන් මේ වත්ත මේ උඩහට ගියපුවාම තැන්නට වෙනකම් වත්ත තියෙනවා. මේ පුවක් ගෙඩියන්නේ අවුල මොහොත. වක් එකතු කරමු. shopping එකක් කරනවා. අපි කොලයක් කඩලා ඒක දෙන්න කියන්නේ. යෝ. මේ කේක් කරා හින්දා මම ආවේ. දැන් ඔය ඊයේ අර ආශේනුයි නං ගියා බෑ යාළුවා. දැන් යාළුවට තේරෙනවා සමාන යමක්කමක්. මේ නංගි දර වගේක් කඩාගත්තා. මං කිව්වා මෙතන තියෙන දර ටික හොඳ දරනේ. දැන් ලැබුදල්ම පේනවනේ හොඳ දර කියලා. මේවා කොස් දරලු හරිද? මේ වගේ මේ මොනවද? ඒවා පත්තු කරන්න බැයිලු හොඳ දර නෙමෙයිලු කියලා මේ නංගි කිව්වා. ඉතින් අපි දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා නේද? ඉතින් ඉගෙන ගන්න. දැන් මේකේ මේ කොස් ඇට ඔයාලට පේනවද කොස් පැල ගොඩ? මේ නිකන් අර කොස් කාලේට වැල ගෙඩි වරක ගෙඩි වගේ ඇට වැටිලා මේ කොස් පැල හැදිලා. සෑහෙන්න තියෙනවා ඉතින්. මේ කිතුල් ගහක් නේද? කිතුල් මේ තියෙන ජම්බු ගහ. අර ජම්බු ගහ කැපුවට මේ තව ජම්බු ගහක් තියෙනවා මේ. මලුත් තියෙනවා නේද හොඳට හැදිලා. අවුරුදුත් ළඟයිනේ අවුරුද්දට මේ පළගයි. හරි මේ තියෙන්නේ කොස්ක මේ මං කඩපු අනිත් ගෙඩිය. ඒකේ අර නැට්ටක් වගේ ඉතුරු නෑනේ අනික කිරි ගොඩ අල්ලන්නත් බැහැ මං ඉතින් ආර දෙක තුන විතරයි ගෙන්නේ. හරි. අපි ආවා. මේ බලන්න මේ වතුර බටේදී කවුද යන්නේ කියලා. මේ හරි ඉතින් හැමතැනම ඉන්නවා. උදේ අතු ගන්න කොටත් ඉන්නවා. කරන්න දෙයක් නෑ ඉතින් මරන්න ඕනේ නෑ. බට් ඉතින් අතු ගන්න බෑ නේද? මේ තියෙන කොස් ගහ. මේක තමයි කොස් ගහ. ඔය තියෙන උඩට තාම මුද්දේනේ. අවුවක් එහෙම වැටුණා නම් හරි ලස්සනට පේන්නේ. කොස් ගෙඩි ටිකකුත් තියෙනවා. අර උඩට යනවා තියෙනවනේ. ටික. ලොකු වෙද්දි මේක වරකද වැලද කියලා නම් දන්නේ නැහැ. ගම්මිරිස් පැලයක් තියෙනවා. මේ මොනවද මේ කහ පාට කරන්නේ?
ලස්සනනේ. කොහොම හරි ගහ මොකද්ද කියලා දන්නවනම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බලමු අපි කී දෙනෙක් ගහකොළ අඳුරනවද කියලා. අර ඇති කන්දක් පේනවද දන්නේ. ලස්සන view එකක් තියෙනවා මේකේ. අර කලර්ස් හින්දා පේන්නේ. පේන්නේ. ඔතන මෙහි මේ කොහෙද? හුලංගල කියලා ගලක් තියෙනවා. ඔයාලා අහලා ඇති අර. අර සුදු පාටින් ගහලා තියෙනවනේ හුලංගල කියලා. මේ තියෙන කිතුල් ගහක්. කිතුල් ගහ මේ හරිද? මේ නෑ එහා පැත්තේ නම් මේ සීයලගේ මල්ලි සීයා. ඒ කියන්නේ අපේ ලොකු සීයාගේ මල්ලි ඉන්නවනේ. ඒකට බාප්පනේ ධම්මලට එන්නේ. බාප්පා සීයා. අනේ සීයලගේ වත්ත තමයි මං හිතන්නේ මේ එහා පැත්තේ කෑල්ල දිගට ඇත්තේ. දැන් කොහොම හරි ඔන්න ඔහෙ මේ වත්ත දිගට කොහොම උඩහට ගිහපහම මේ ආශිර් මල්ලි කිව්වා මේ ලෙනක් තියනවලු මොකද්ද ගල් ලෙනක්ද කොහෙද ලෙනක් තියනවා කියලා කිව්වා. මේ ඒක බලන්න යන්නත් ආසයි. ඔයාලට පෙන්වන්න ආසයි. මේ මිනිස්සරේ උඩහට යනවනම් යන්න පුළුවන්. කිරියම ඥාඤ්ඤුම් ගන්නවනේ. අනික මේ අය මේක වීඩියෝ අම්ම දැක්කහම ඇවිදින්න තියාගන්න එපා. ඔයාලා දන්නවනේ කි අම්මලා පොඩි සීන් එකක් දානවන්නේ. ඒ වුණාට නේද මේ වගේ දේවල් නිදහසේ කරන්නේ. දැන් පොඩි ළමයි නෙමෙයි ඉන්නේ අපි. අපිට තීරණ ගන්න පුළුවන්. මං කියන්නේ වැරදි දේවල් නෙමෙයිනේ ඉතින්. පොඩ්ඩක් ඇඩ්වෙන්චර් පාරක් මේ චූටි කරපිංචා බලයක්. මේ වගේ තියෙන චූටි කරපිංචා මේ හින්දරුද මේ මඤ්ඤොක්ක තනින් තන මඤ්ඤොක්ක පැල හිටවල තියෙනවා. කෙසෙල් චූටි පැල තියෙනවා. මේ පුවක්ද? පුවක් කොලේ තමයි. අන්න ඒව තියෙනවා. මේවා මොනවද? ඒක කන જાතියක් නෙමෙයි කියන්නේ නිකන් හැදි. මේ තේක්කනේ. තේක්ක පැල තියෙන මේ වැටහිරියද? මේක මට දැකලා පුරද මොකද්ද කියලා. ඉච්චර ගානක් නැහැ. ඔයාලා දන්නවනම් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. මේ මං QR කොස්පල ගොඩාක් තියෙනවා කියලා. මේ කොස්පල ගොඩ එහෙනම් කෙක් අත්තරගෙන පහළටම. මේ තියෙන්නේ මේ අන්නාසි පැල එන්න ඕන කිරියම්ම ඊටවල තියෙන්නේ. අර යූර දිගට ඉස්සර ඔය දැන් ඔය මේ වැටහිරිය කොහෙද මේ වැටහිරියම පුවක් ටිකකුත් තියෙනවානේ. දැන් පොල් පුවක් ටික කඩා ගන්න ඕන කියලා කිරියම්ම කිව්වා. කඩන්න මිනිස්සෙක් ඉන්නවලු. මේ අංකල් කෙනෙක් ඉන්නලු. එයාගේ නම පොඩි යාළුලු. හරිද? මේ එයාට කියලා කඩාගන්නේ. දැන් පුංචිලකින් නම් අද කඩන කතාවක් කිව්වා. මෙහි කඩන්න ආවොත් මම ඔයාලට පෙන්නන්නම්කෝ පොල් කඩන විදිහ. කඩන්න පොල් නම් ඇත්තෙත් නැතුව ඇති මම හිතා. ටිකක් තියෙනවනේ ගස්වල. කලර්ස් හරියට වදින්නේ. ඔය තමයි එහෙනම් කෙක් අරගෙන යන්නේ නේද? අර මං කීකී හිටි ඉවුර දිගට නේද? ඉවුර දිගට මේ හරවල ගමු. හරි. මම පාර බලාගෙන යනවා. කැම් එක නම් හෙල වෙනවා. කරන්න දෙයක් නැහැ. බලනනම් බලන්න ඔයාලා. මේ ඉවුර දිගට මොකද්ද? ඉවුර දිගට මොකද්ද? ඔය පැත්තේ හදලා තිබ්බ කිරියම්මා අන්නාසි යන මනම තව අලකොල තිබ්බ කියලා වෙන්නේ කිව්වේ. මේ ජෝමේ දිගටදී අලකොල තියනවා කියලා කිව්වේ මේ ඊයේ. දැන් අර දවස්වල මේ නාය ගියානේ තියෙන්නේ. නාය ගිහපු පාර මේ ඔය පස්ස ඇවිල්ලා ගොඩක් යට වෙලා තිබිලා හිටියා. මේ ඒකනේ බයයි. අනික ගෙදර බඩුත් නෑ කියලා වල තේන්න ඇති. පොල්ලත්තක් තියෙනවා මේ කිරියම්ම මේ දරාවුල ගන්න පොල්ලද ගන්න කුඹින්නවා කියේ. දසාදාලා ගන්න ඕනේ. මංගාව තව ප්ලෑන්ස් ටිකක් තියෙනවා. මොකද මේ දැන් මල්ලි කිව්වා එයාලට තේරෙනවා ටිකක් මේවා හරිද? අර පිටත් ඉතින් අපි මේවත් එක්ක වැඩි ෆැමිලි නැති හින්දා ඉච්චර ගාණක් නෑ. මේ පුවක් තියෙන්නේ. පුවක් සාමාන්‍යයෙන් මෙහි කියන්නේ යාලගේ ගමේ මදුරකකට නම් ගන්නේ රුපියල් 3කට වගේලු. ඒක පුවක් ගෙඩියක්. අමුවේපති කරුංකද කියලා නම් මන් දන්නේ නැහැ. කොහොම හරි මේ මොකද්ද මේ පුවක් කොළඹ ගන්නවලු එක ගෙඩියක් රුපියල් 15කට. ඉතින් හිතන්නකෝ ඊට පොර කියනවා මේ පුවක් ගෙඩි 5000ක් විතර හදාගෙන මේ යන්න ඕන මේ කොළඹ යන වෙලාවක එහෙම කියලා. එතකොට ඉතින් හිතන්නකෝ 15 ගානේ මං ගණන් හදලා බැලුවා මේ
15 ගාන ගෙඩි 5000 කියන්නේ පාලසර 5 75යි නේද? පාසර 5 2යි ඕනේ 75යිනේ. එතකොට 75000 කියන්නේ ලේසි නෑනේ. ඉතින් ඇවිදලා කරලා කොහොම හරි මේ පුවක් ටිකක් හොයාගත්ත කියන්නේ එතන එහෙනම් මේ ගාණක් හම්බ වෙනවා. අනික මේ මාස 2-3ක් ඉන්න ඕනේ නෑනේ. හිතන්නකෝ නිකන් මං කියන්නේ. අපි දැන් රස්සාවක් කරනවා නම් අපි හෙනට මැරීගෙන වැඩ කරන්න එපා. අපි මන් දන්නේ අපි හොස්පිටල් ෆීල්ඩ් එකේ එතකොට ලැබ් සයිඩ් එකේ වගේ වැඩ කරනවා නම් සෑහෙන්න ඉතින් අර නයිට් ෂිෆ්ට් එහෙම දිනවනේ. උදේ එනවා කන බොනවා ආය යනවා ආය රෑ වෙලා එනවා ආය පාන්දර යනවා එහෙමනේ. මේ උයනවා කන බොනවා ඔය ටිකනේ. දැන් එහෙම බලපුවහම දැන් ඒ වගේ පොඩි බිස්නස් එකක් නෙමෙයිනේ. පුවක් තියෙන කාලේට පුවක් අහුලලා එකවර ඒ වගේ ගාණක් හොයාගන්නවා. ඉතින් ඒ වගේ එකක් නම් මරු නේද? දැන් මං ටාගට් කරගෙන ඉන්නේ මේ දැන් 15 ගානේ මේ පුවක් ගෙඩි 1000ක් එකතු කරගත්ත කියන්නකො. ඒකට 15000ක් නේ. දැන් මේ යාළුවන්ගේ එන්ගේජ්මන්ට් වෙඩින් වගේ ටිකුත් ඉස්සරහට සෙට් වෙන්න තියෙනවා. හොඳේ. මේ එතකොට ඉතින් පුවක් ගෙඩි 1000ක් හොයාගෙන මේ දැන් සාමාන්‍ය එකකට නම් එක වෙඩින් එකකට ගියා කියමුකෝ කොහොමද 10කට 5ක් 10ක් වගේ සෙට් වෙනවනේ ඉතින් ගාණක්. එතකොට එහෙම බලද්දි පුවක් ගෙඩි 1000ක් එකතු කරලා විකුණුවා නම් එකවර ගන්න තිබ්බා. නේද? දැන් කොළඹ නම් ඉතින් අපි දන්නේ නැහැ නේ ඔය දෙන්නේ කොහාටද කියලා. එහෙම තැනක් දන්නවනම් ඉතින් අයිති ඕව ඇත්තටම ලැජ්ජ වෙන්න දේවල් නෙමෙයිද මන්නම් කියන්නේ මේ මොකද යෝක් මధుරේකුත් කනවා මේ මෙතන තන්නාසි පෙළ වගේක් තියෙනවා මధుරෝ ඩෙන්ගුද දන්නෙත් නෑ යන්නේ මේ ඒක තමයි ටාගට් එක ඊට පස්සේ අය කිරියම කිව්වේ මේ අම්මලත් ඉස්සර පොඩි කාලේ ඔහම කරනවා හරිද ඕලෙවල් කාලේ ඉස්කෝලේ යද්දිම අර පොල්ලද තියෙන්නේ දැන් මම මේ පොල්ලත් ගේන්න ආපහු එනවා පොල්ලද තියෙන පොල් කූරු ගාලා පොල් කූරු කිලෝ එක රුපියල් 200යිලු. දැන් නිකන් ඉන්න එක පොල්ලක් ටිකක් හොයාගෙන මේ කිරියම කිව්ව එක පොල්ලක්කින් වගේ කිලෝ එකක් හදාගන්න පුළුවන් වෙයි සමහර වෙලාවට එක පොල්ලක් පොල් කූරු 21ක් 21 ගන්න මොකද කිලෝ එකක් තියනවලු කිලෝ එක 200 ගන්න දෙන්න පුළුවන්. උඹ ඊට සියාගෙන පොල් කූරු ටිකකුත් ගන්න තියුවේ නිකන් ඉන්නවනේ ඉතින් බලන්න කියලා. එතකොට මෙහි ඔය ඇන්ටිලා කවුද කිරිය අම්මලා එහෙම කියන්නේ මේ ඔය අලපු ගෙවල කට්ටිය එහා පැත්තෙන් කිරියම කෙනෙක් ඉන්නවා. එයාලා ඊට පල්ලෙහා ගෙදරකත් ඉන්නවා. මේ එයාලා මොකද කරන්නේ මේ මොනවද අර වීඩියෝ තමයි හරිද? ඒවලත් ගානක් හම්බ වෙනවා ඉතින්. මේ ඒවා තමයි ගම්වල බිස්නස් ඉතින් සමහර දන්නේ නැතුව තියෙන්නේ නේද? සොයන් රැකියා කියන්නේ ඕකට තමයි නේ. ඊට පස්සේ මොකද මං දවල් වෙලා යන්න පුළුවන් වුණොත් මම පෙන්නන්නම් කියලා මේ වීඩියෝ තනවා කොහොමද තනිකත් බලන්න ඕනේ අරනද මම කියන්නේ කේක් ගෙනාවා කේක් තියන්නේ යන්කෝ අර මෙතන එකතු කරපුවක් වගේකුත් තියෙනවා හරිද එහෙනම් බලමුකෝ අපි කිරියම දැන් දිගට හදලා ටිකක් කොටලවම හදාගෙන එනවා මද කිට් එක ලස්සනයි මේ මැච් වෙනවා බ්ලැක් ඇන්ඩ් මොකද්ද වයිට් නේ ඉතින් ඉඟුරු වගේ එකක් කාඩවල හම්බ වෙලා කියලා කියනවා දැන් මං යනවා අර පොල්ලක කෑල්ලක් ගේන්න ගෙනල්ලා ටිකක් ගිනි අවුලවන්නත් තියලා ආයි යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් ඉවරයි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම ගෙන්න හිතාගෙන ඉන්නේ අර පොල්ලත් අරගෙන ඇවිල්ලා පොල් කුරු ගාන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න එහෙනම් see you in the next video bye bye